හෙලෝ කොහොමද හැමෝටම AI අකුරත් එක්ක එකතු වෙච්ච ඔයාලා හැමෝම සාදරයෙන් පිළිගන්නවා. ඉතින් පහුගිය පාඩමෙන් අපි කතා කරා මැෂින් ලර්නින් කියන්නේ මොකක්ද කියලා. අද අපි කතා කරමු ඇයි අපි මේ මැෂින් ලර්නින් පාවිච්චි කරන්නේ කියලා. ඉතින් අපි පහුගිය පාඩමේ කතා කරා අපි මැෂින් එකකට X value සහ Y value දුන්නට පස්සේ මැෂින් එක එයාලා අතර තියෙන සම්බන්ධය කියනවා කියලා. අපි මේ විදිහට මේ data set එක මැෂින් එකට දුන්නාට පස්සේ එයා මේ data එකින් එක බලලා එයා කියනවා මොකද්ද මේ දෙන්නගේ relationship එක කියලා. ඒ කියන්නේ මේ y value සහ x value අතර තියෙන සම්බන්ධය මොකද්ද කියලා කියනවා. අපේ මේ ප්‍රශ්නේදී නම් මේ දෙන්නගේ අතර තියෙන සම්බන්ධය තමයි y සමානයි x1 එකතු කිරීම x2. ඉතින් අපි මේ මැෂින් ලර්නින් පාවිච්චි කරන්නේ ඇත්තටම මේ දෙගොල්ලන්ගේ අතර තියෙන සම්බන්ධය හොයාගන්නද? ඔව් ඒ කතාව ඇත්ත. අපි කරන්නේ අපි මැෂින් ලර්නින් පාවිච්චි කරන්නේ මොනවා හරි y values සහ x values අතර තියෙන සම්බන්ධය හොයාගන්න. හැබැයි ඊට පස්සේ අපි දැන් හොයාගත්තට පස්සේ අපි එතනින් එහාට මොකද්ද කරන්න ඕනේ? අන්න ඒක අපි දැන් බලමු. ඉතින් අපි දැන් මේ x value දීලා x value සහ ඒකට අදාළ y value ටික මැෂින් එකට දුන්නාට පස්සේ අපි මෙන්න මේ වගේ සම්බන්ධයක් ගන්නවා. ඊට පස්සේ හිතන්න අපි ළඟ තියෙනවා x values ටිකක් විතරක්. අපි මොකක් හරි පරීක්ෂණයක් කරලා අපි ඒවට අදාළ x value සහ y value හොයාගන්නවා. හැබැයි අපිට මොහොතක් එනවා අපිට එතනින් එහාට x values ටිකක් හොයාගන්න එතනින් එහාට x values වලට අදාළ y value ටික හොයාගන්න බෑ. දැන් අපි තව x value ටිකක් දෙනවා. අපි දෙක මේ තියෙන්නේ මේ කළු පාටින් තියෙන්නේ අපිට y values හොයාගන්න පුළුවන් x value ටික. මේ රතු පාටින් පෙන්වුම් කරලා තියෙන්නේ y value අපිට හොයාගන්න බැරි. ඒ කියන්නේ ඒ වගේ හරියටම output එක මොකක්ද කියලා හොයාගන්න බැරි x value ටික. ඉතින් දැන් අපි මේ කළු පාටින් ලියලා තියෙන values ටික දීලා machine එක train කරාට පස්සේ ඔන්න ඊට පස්සේ අපි මේ රතු පාටින් ලියලා තියෙන value ටික machine එකට දෙනවා. ඊට පස්සේ machine එක තේරුම් ගන්නවා හරි මේ y value එක වෙන්නේ x එකතු කිරීම x2. ඊට පස්සේ මෙයා මේ හැම එකම value එක කියනවා. එතකොට මේ පළවෙනි data point එකේ හරි. එතකොට ඒ y value එක වෙන්නේ 2 එකතු කිරීම 6. ඒ කියන්නේ උත්තරේ 8යි. අන්න ඒ විදිහට තමයි අපි මේ machine learning එක පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපි මොකක් හරි data set එකක් දීලා machine එක මුලින්ම train කරනවා. ඊට පස්සේ ඒ train කිරීමේ ඒ එන algorithm එකට අදාළව, ඒ එන model එකට, ඒ එන equation එකට අදාළව, relationship එකට අදාළව අපි ඊට පස්සේ තවත් value ටිකක් විතරක් එයාට දීලා බලනවා. ඒ කියන්නේ අපි එයාට input ටිකක් විතරක් දීලා බලනවා. මොකද්ද සම්බන්ධය කියලා. මොකද්ද අපිට හරියටම හරියන y value එක කියලා. මෙන්න ඒක තමයි machine learning වල හරිම ප්‍රයෝජනය. ඒ වුණාට දැන් ඔයාලට ප්‍රශ්නයක් ඇති. අපි traditional computer program එකේදීත් උනේ x value ටික දුන්නා, x value ටික computer එකට දුන්නා, ඒවට අදාළ y value ටික ගත්තා. ඉතින් machine learning එකේදීත් අන්තිමට මේ train කරාට පස්සේ ඉවර වුණාට පස්සේ අපි කරන්නේ මේ x value ටික machine එකට දෙනවා ඊට අදාළ y value ටික ගන්න එකනේ. ඉතින් මේ දෙක සමානයිනේ කියලා ඔයාලට ප්‍රශ්නයක් හිතෙන්න පුළුවන්. හැබැයි එහෙම වෙන්නේ නැහැ. අපි මෙතන මේ traditional computer program එකේදී මේ computer එක ඇතුලේ තියෙන්නේ developer කෙනෙක් විසින් හදපු program එකක්. හැබැයි මෙතන machine learning එකේදී මේකේ තියෙන්නේ අපි කවුරුත් හදපු program එකක් නෙවෙයි machine එක විසින්ම තේරුම් ගත්ත සම්බන්ධයක්. machine එක විසින්ම එයාම තේරුම් ගන්නවා හරි y කියන්නේ එහෙනම් x එකතු කිරීම x2. ඒ වගේ සම්බන්ධයක් කියලා. ඉතින් මේක තමයි මැෂින් ලර්නින් එකකදී ඇත්තටම තියෙන තේරුම. මැෂින් ලර්නින් එකක් අපි පාවිච්චි කරන්නේ මෙන්න මේ හේතු හින්දා. අපි මැෂින් එකට data ටිකක් දීලා train කරලා අපි ඒකට අදාළව රිලේෂන්ෂිප් එකක් ගන්නවා. ඊට පස්සේ අපි අලුත් x value ටිකක් දෙනවා. අලුත් input ටිකක් දීලා අපි y value ටික ඒවට අදාළ y value ටික ගන්නවා. ඉතින් අපි මේ මුලින්ම train කරන data set එකට දැන් මේ ප්‍රශ්නේදී නම් මේ කළු පාටෙන් ලියපු data set එකට අපි කියනවා training data set එක කියලා. එතකොට මේ රතු පාටෙන් ලියපු data set එකට අපි කියනවා testing data set එක කියලා. ඉතින් දැන් ඔයාලට හිතනවා ඇති. දැන් training සහ testing අපි data set එකක් machine learning එකකදී පාවිච්චි කරනද්දී අපිට අනිවාර්යෙන් අපේ data set එක කොටස් දෙකකට බෙදා ගන්න ඕනේ. ඒ කියන්නේ ටිකක් train කරද්දී සහ ටිකක් test කරන්න අපිට අනිවාර්යෙන්ම ඕනි වෙනවා. ඔන්න දැන් අපි තව එකක් බලමු. දැන් අපි මේ විදිහට අපේ data set එක අපේ මේ රතු පාට ඒ කියන්නේ අපේ testing data set එක අපි machine එකට දීලා අපි අදාළ y value ටික ගන්නවා. ඉතින් මෙයා පළවෙනි එකේදී උත්තරේ කියනවා පළවෙනි එක y සමානයි 8යි.
දෙවෙනි එකේදී යාගේ සම්බන්ධය අපිට කියනවා y සමානයි 8යි. තුන්වෙනි එකේදීත් කියනවා 8 එකතු කිරීම 4 y සමානයි 12යි. එතකොට 8 8 12. දැන් එතකොට අපිට තියෙනවා මේ data point තුනට අදාළව y value ටික. හරි. දැන් ඉතින් අපිට ප්‍රශ්නයක් නැහැ. අපිට y value ටිකක් තියෙනවා අලුත් data වලට අදාළව. හැබැයි පොඩි ප්‍රශ්නයක් තියෙනවා. අපි ඕනෙම එක්සෑම් එකකදී දීලා ටෙස්ට් කරද්දී අපිට රිසල්ට් එක අපිට මාක් එකක් ස්කෝර් එකක් ඕනි වෙනව නේද? මේක හරිද මේක වැරදිද කියලා අපිට බලා ගන්න ඕනි වෙනවා. අන්න එතකොට අපි කරන්නේ අපි මේ දෙන data set එකට කලින් අපි මෙයාගේ actual values උත් මොනවද කියලා බලනවා. අපි ඒ කියන්නේ අපි මෙන්න මේ ටික හංගලා තමයි අපි මෙන්න මේ data ටික මෙයාගේ ඇත්ත data ටික හංගලා තමයි අපි මෙයාට මේ x value ටික විතරක් දෙන්නේ. x value ටික විතරයි අපි මුලින්ම මොඩල් එකට දෙන්නේ. හැබැයි අපි ඒ වගේ y value ටික දන්නවා. හැබැයි අපි ඒක මොඩල් එකට දෙන්නේ නැහැ. ඊට පස්සේ මෙයා මේ y value ටික predict කරාට පස්සේ අපි compare කරනවා එකින් එක මෙයා සමානයිද? මෙයා සමානයිද? මෙයා සමානයිද කියලා. එතකොට දැන් මේ ප්‍රශ්නේදීම මෙයා තියෙන්නේ මේ actual value එක මේ predicted value එක. එතකොට actual value එකයි predicted value එකයි සමානයි. එහෙනම් එයා හරි. මේකෙදිත් ඒ දෙන්න සමානයි. මේකෙදිත් ඒ දෙන්න සමානයි. අන්න එතකොට අපිට කියන්න පුළුවන් අපේ data point තුනේ අපේ අලුතෙන් අපි data point තුනක් දුන්නා. ඒ තුනෙන් තුනම එයා හරියට predict කරා කියලා. එතකොට තුනෙන් තුනයි කියන්නේ එයා 100% accuracy එකක් පෙන්නලා තියෙනවා. 100%ක accuracy එකක් පෙන්නලා තියෙනවා. අන්න ඒක තමයි machine learning model එකක් evaluate කරනවා කියලා කියන්නේ. එහෙනම් අපි අද පාඩමෙන් ඉගෙන ගත්තා training and testing data set එකක් සහ කොහොමද machine learning model එකක් evaluate කරන්න කියලා. ඉතින් මේ තමයි සරලවම අදහස. ඊළඟ එපිසෝඩ් එකෙත් හම්බෙමු. ස්තුතියි.